මේ මාසේ 21 වෙනිදා රාත්‍රී උදාවේදී සියල්ලන් නින්දට ගිහින් හිටියා. ඉතින් මං ප්‍රිය කරන වැඩක් කරන්න මේ තමයි හොඳම වෙලාව. මගේ අම්මගේ පොත් එකතුවේ තිබුණු මැහුම් සම්බන්ධ පොතක් දැක්ක වෙලේ ඉඳන් ආයෙමත් ওই පුංචි සුකුරුතන් මහන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් ඒ රාත්‍රියේ හෝරාවක් පුරා මං ওই පොත කියවමිනුයි හිටියේ. අම්මා ළඟ තිබුණු මේ පැරණි පොත මට හුඟක් වටින බව කිව්වම ඒ වියපත් දැස් සතුටින් දෙලිසෙන හැටි මං දැක්කා. පහුවදාට එළිවෙද්දී ඉලන්දාරින් නැතුව සියල්ලන් ළඟ එන වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් කුඩු හදන්න පටන් අරන් තිබුණා. අපි නිලුම් මල් 7ක් හදන්න තීරණය කරා. අවුරුද්දකට වතාවක් උදාවන වෙසක් උත්සවයේ ගෞරවයෙන් සමරන්න ඕනේනේ. ඉතින් ඒ අතරේ මං කුඩා දෙයක් මහමින් හිටියා. ඇත්තට මං හරි කුතුහලයෙන් හිටියේ. රැලි රේන් දැල්ලපු කොට්ටවරයක්. මං කුඩා කාලේ ඉඳන්ම මේ දක්වාම වෙසක් උත්සවය වෙනුවෙන් මේ වගේ ලස්සන කුඩු හදාපු හින්දා තරුණ ඉලන්දාරින්ටත් දැන් ඒක හුරු වෙලා. බටපතුරු කපාගෙන ඇවිත් කරන මේ රාජකාරිය හිතට ලොකු සතුටක් අරන් එනවා. ඉතින් ඔය වැඩ රාජකාරී කරන අතරතුර මම මගේ මැහුමත් අවසන් කරා. හෙට ලස්සන කුෂන් කවරෙකුත් මහන්න ඕනේ. එවෙලේ යාන්තමින් ඉර පායගෙනමින් තිබුණා. ඒත් කාලකුණේ කියන්නේ විශ්වාස කරන්න බැරි දෙයක්නේ. උදේ ආහාරය වෙනුවෙන් මං රසවත් සලාදයක් හදන්නයි මේ හදන්නේ. අපි ජීවිතේ ගොඩාක් දේවල් වෙනුවෙන් වෙහෙසෙනවා. වගකීම්, යුතුකම්, මිනිස්සු, ගෙවල් දොරවල්. ඒත් අපේ ශරීරය වෙනුවෙන් හරි හැටි යුතුකම් ඉටු කරනවද කියලා නම් මට සැකයි. අපි ලෙඩ වෙන්න කලින් අපේ ඇඟ ගොඩාක් දේවල් කියනවා. ටිකක් විවේක ගන්න, වතුර බොන්න, රැට ඉක්මනට නිදා ගන්න, ඔයාට ටිකක් ආදරය කරන්න. ඒත් ඉතින් අපි ඒව අහන්නේ නැහැ. ඉතින් මං බ්‍රොකොලි ටිකක්, අලගෙඩියක්, පිඟින්ඩ තියාපු කඩල පරිප්පු ටිකක්, එතකොට ස්වීට් කෝන් කරලා තම්බ ගණ්ඩායි මේ යන්නේ. මට මේ පෘථිවියේ ජීවත් වෙන්න උදව් කරන මගේ සිරුරට මං කරුණාවන්ත වෙන්න ඕනි කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ ටික යන්තමින් තැම්බෙන අතරේ බෙල් පෙපර් ටිකක්, පිපිඤ්ඤ පෙති කීපයක්, දම්පාට ගෝවා ටිකක් කුඩා කොටු කපමින් ඉද්දී අහස දම්පාට වෙලයි තිබුණේ. ඔන්න වැස්ස පටන් ගත්තා. තම්බගත්තු දේවලුයි අමුයෙන් ලැහැස්ති කරගත්තු දේවලුයි එකට එක්කාසු කරලා ඒකට ලුණු ගම්මිරිස් ටිකක්, කොත්තමල්ලි කොළ පොඩ්ඩක්, ඔලිව් ඔයිල් චුට්ටක්, දෙහි බින්දු කීපයක්, අන්තිමට මේ දෙයාඩු යෝගට් එකක් එකතු කරලා හොඳට කලවම් කරගත්තා. දන්නවද අපි කෑම කන්නේ හරි හදිස්සියෙන්, වැඩ කරන්නේ හුස්ම ගන්න අමතක වෙලා වගේ. මේ හැම දෙයක් මැද්දෙම අපිට අපිව අමතක වෙනවා. අපේ ශරීරය හැකිතාක් අපිව දරාගෙන ඉන්නවා. ඉංගිතෙනවා, අනිතුරු අඟවනවා. ඒත් අපි කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ඔන්න ඉතින් මගේ උදේ කෑම ලෑස්ති. ඒක සැහැල්ලු ආහාරයක් වීම ගැන මගේ සිරුර ගොඩාක් සතුටු වෙයි. ඉතින් ඊට පස්සේ ඒ හැටි තදවැස්සක් නොතිබුණේ හින්දා අපි පුංචි ගමනක් යන්න පිටත් වුණා. මගේ හීන පොතේ තවත් පිටුවක් පාට කරන්න මං මේ දවස්වල ලැහැස්ති වෙමිනුයි ඉන්නේ. කැම්පින් වලට ඕනි කරන බඩු ගොඩාක් තියෙන මේ දැනගෙන දැන් මාස කිහිපයක් අපි වරින් වර වෝකි ටෝකි කට්ටලයක්, පිහියක්, දුරේක්ෂයක් මිලදී අරන් තිබුණා. ඉතින් අද මේ කුඩා ඉවුම් උපකරණ ටිකයි කැප්තොප්පියකුයි මිලදී ගන්න ඕනේ. කැම්පින් ගැන ගොඩාක් අත්දැකීම් ඇති ඇඩ්වෙන්චර් LK තරුණ මහත්මයාත් එක්ක දවසක කඳු මුදුනක අපේ කුඩාරම අටවන්න අපි හිතාන ඉන්නවා. ඉතින් ගෙහින් එන්න. පරිස්සමින්, සතුටින්, ආදරෙන් ආරක්ෂිතව ඉන්න ඕනේ.